කොහොමද ඔයාලට? ඔන්න මගේ අලුත් වීඩියෝ එක. උදේම නැගිටලා අද අපේ හේනේ බඩේ රිංග හිටවන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ඉන්නේ අලුත් ළමයි ටික. දැන් ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා. අපි එන්න කලින් තාත්තා හේන සුද්ධ කරලා ඩිස් කරලා තමයි තිබුණේ. මේ පේන්නේ අපේ හේන. මේ දවස්වල දවල්ට හොඳටම අවුව. ඒ වුණාට හවසට හොඳටම වහිනවා. එහා පැත්ත හේන වී වපුරන්න හානවා. අපේ අම්මා වලවල් හදන ගම. ඔන්න මාත් හිටවන්න පටන් ගන්නයි යන්නේ. මේ විදිහට වලකට බඩ ඉරිඟු එක ඇටයක් ගානේ දානවා. අම්මා වලවල් ටිකක් හදලා බඩ ඉරිඟු ඇට දාන්න ආවා. මම දැන් වලවල් වහනවා. මේවා කකුලෙන් වහන්නත් පුළුවන්. ඒ වුණාට මෙහෙම ලේසි. දැන් කිලෝ 5ක බඩ ඉරිඟු පැකට් එකක් රුපියල් 24,000ක් වෙනවා. අද නම් හවස 3 වගේ වෙද්දිම වහින්න හදන්නේ. අහස හොඳටම කළු වලාකුළු වලින් වැහිලා. බඩ ඉරිඟු හිටවන්න දැන් මැෂින් එකක් හදලා. අපිත් මේ අවුරුද්දේ තමයි ගත්තේ. මේ විදිහට කෘෂිකාර්මිකාංශයේ තාක්ෂණය ටික ටික දියුණු වෙනවා කියන්නේ හරිම සතුටුයි. මේ මැෂින් එකෙන් 3 දෙනෙක්ගේ වැඩ එකපාර කරන්න පුළුවන්. මැෂින් එක තල්ලු කරගෙන යනකොට වලක් හැදිලා බඩ ඉරිඟු ඇටේ වැටිලා වල වැහෙනවා. වැස්සොත් පස් ඇලෙනවා, වලවල් හරියට වැහෙන්නේ නෑ වගේ ගැටලු ටිකකුත් තියෙනවා. පිටිපස්සෙන් තව කෙනෙක් වලවල් වහගෙන යන්න ඕනේ. අපි මේ විදිහට දවස් 5ක් වගේ වැඩ කරනවා. බඩ ඉරිඟු හිටවලා දවස් 2කින් පැලවෙන්න කලින් තනකොළ මැරෙන්න තෙල් ගහන්න ඕනේ. ඊට පස්සේ මුල්ම පොහොර දවස් 7න් දාන්න ඕනේ. නැවත දවස් 14කින් පමණ බඩ ඉරිඟු තෙල් ගහන්න ඕනේ. ඒකට බඩ ඉරිඟු පැල මැරෙන්නේ නැහැ, අනිත් වල් පැල මැරෙනවා. ආයේ දෙවනි වතාවට දවස් 35න් පොහොර දාන්න ඕනේ. මේ තියෙන්නේ මං 9 වසරේදී ගෙදර බිත්තිය විනාශ කරලා තියෙන ආකාරය. මේක ඇන්දේ අලුත් අවුරුද්දට. මේ වගේ මල් පැල දෙකක් දැකලා තියෙනවද? මෙයාලා හොඳටම බඩගින්න හිටියේ. මේ දවස්වල අඹ වාරේ. මේක බීව හැකි ඔක්කොම බීවොත් කන්දම් බැරි වෙනවා.
තාත්තා තෙල් ගහන්න වතුර අදිනවා. ටිකක් දුර ඉඳන් වතුර ගේන්න ඕනේ. දැන් හවස් වෙලා. තාත්තා තෙල් ගහනවා. චූටි යාළුවෙක් හම්බුණා. මේ වෙන හේනක්. එයාලා අපිට දවස් කීපයකට කලින් හිටවලා. අපි බඩේරිඟ හිටවලා ඉවරයි.